අනිත් එක දැන් ඔබතුමාලා හිතන්න එපා මේ ඔබතුමාලා විපක්ෂේ ඉන්නවා කියලා. ඔබතුමාලා ඉන්නේ ආණ්ඩුවේ. දැන් ඔබතුමාලා රතුතරුම මානසිකත්වයෙන් එළියට යන්න. මම දැක්කා ඊයේ ඇමතිවරු මේ බඩුවල උස්සනවා. දැන් ඇමතිවරුන්ට කරන්න තියෙන බඩුවල උස්සන එක නෙමෙයි, හාල් මිටි උස්සන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තු හේතුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කියලා. කරු කතානායකතුමනි එකකින් කියන්නේ රජය රාජ්‍ය ධාර්මික නම් කලට වැසි වහිනවා, කෙත්වතු සාර වෙනවා, භවභෝග සම්පත් ලැබෙනවා කියන එක තමයි කියන්නේ. හැබැයි අද අපිට මේ මහා ව්‍යසනයත් එක්ක මොකද්ද උනේ? කලට නෙමේ වැසිවැස්සේ අපේ රටේ කෙත්වතු සාර වෙන්න නෙමේ වැසිවැස්සේ, භවභෝග සම්පත් වැඩි වෙන්න නෙමේ වැසිවැස්සේ, අපේ රටේ කෙත්වතු විනාශ වෙන්න වැසිවැස්සා, සම්පත් විනාශ වෙන්න වැසිවැස්සා, මිනිස් ජීවිත විනාශ වෙන්න වැසිවැස්සා, අපේ රටේ ආර්ථිකය විනාශ වෙන්න තමයි මේ කාලගුණය හේතු වුණේ. අපි කියනවා හැම දෙයක්ම රජයට කළමනාකරණය කරන්න බෑ. හැබැයි රජය රාජ්‍ය ධාර්මික වුණොත් තමයි මේවා වෙන්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. දැන් මට පේනවා මේ දවස්වල මේ මාධ්‍යත් එක්ක පුදුම තරහක් තියෙන මේ රජය. දැන් ඒක නිසා තමයි මට මේ කාරණේ මතක් වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ හිටියා නම් ලංකාවේ උන්වහන්සේටත් වාරණයක් දානවා මේ වගේ ධර්ම දේශනා එහෙම නැත්නම් මේ වගේ දේවල් සජ්ජායනය කරන්න එපයි කියලා. මොකද මේ මාධ්‍ය නිසා තමයි අද අපේ රට ඔබතුමාලා රාජ්‍යයක් දැනගත්තේ යම් යම් තැන්වල වෙන වුණු අනතුරු, ගම් වතුරෙන් වුණු නායම්, ගම් වතුරෙන් වුණු දේපල හානි වීම, ඒ වගේම පාරවල් අවරිවීම, පාලම් කැඩිච්ච, බෝක්කු කැඩිච්ච මේ රටේ ඉන්න සිරස වෙන්න පුළුවන් ඔබතුමාලට උදව් කරන, හිරු වෙන්න පුළුවන්, දෙරණ වෙන්න පුළුවන්, සියත වෙන්න පුළුවන්, ජාතික රූපවාහිනී වෙන්න පුළුවන්, IT වෙන්න පුළුවන්, YouTube වල ඉන්න මාධ්‍යකරු වෙන්න පුළුවන්. මේ අයගෙන් ලැබුණු තොරතුරු, මේ අයගේ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ ගිහිල්ලා ජීවිත පරිත්‍යාග කරලා ලබාගත්තු තොරතුරු වීඩියෝ පට නිසා තමයි ගොඩක් වෙලාට රජයක් දැනගත්ත මේ තැන්වල ගරු මන්තුමා අනතුරු වෙනවා කියලා. එහෙනම් ඇයි මේ වාරණය? මම දැක්කාර එක YouTube මාධ්‍යවේදියෙක් චමින්ද මන්තුමා, යාගේ නම උවිඳු. එයාට තමයි බය වුණේ මෙයාලා. උවිඳු කියන්නේ ඔබතුමාලා වෙනුවෙන් ඔබතුමාලා බලයටපත් කරන්න විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්. දැන් උවිදු මොකද්ද කුණුහරුපයක් කියලා? මොකද්ද සුජිය මන්තුමා ඒ කුණුහරුප කියන්න බෑ. ඕගොල්ලන්ට බෑ කියනවා. දැන් මිනිහට ගහනවා, උවිදුට ගහනවා. උවිදුට ගහන එක නෙමෙයි කරන්න ඕනේ. මේ වෙලාවේ රජයක් විදියට ඔබතුමාලා මේ පශ්චාත් කළමනාකාරීත්වයක් කරන්න. දැන් ඔබතුමාලට මේ අනතුර පිළිබඳව දැනත් මේක කළමනාකරණය කරන්න බැරුව ගියා. එදා පාර්ලිමේන්තුවේ අපි අන්තිම දවසේ කිව්වා දැන්වත් මේ ඉමර්ජන්සි කෝල් කරන්න කියලා. කෝල් කරේ නෑ. ඒ වෙලාවේ කෝල් කරා නම් අඩුම ගානේ යම් මට්ටමකට කළමනාකරණයක් කරනවා, ස්ටෑන්ඩ් බයි කරනවා. අනිත් එක ඔබතුමාලා මොනවාද මේ දෙන පණිවිඩ? මේ ටීවී එක දෙන පණිවිඩ වලින් මේ දැඩි අවධානමක් කියන්න බෑ ගරු ඇමතිතුමා, ගරු කතානායකතුමා. දැන් කියනකොට කියනවා වයම් පළාතට අවධානම් කියලා. එහෙම බෑ. වයම් පළාතේ හැමතැනටම දැඩි අවධානම් නෑ. දදුරේ මිටියාවත දැඩි අවධානම්, මාවයේ මිටියාවත දැඩි අවධානම්, ගිරිවල ටවුම ගහගෙන ගියා මුළු නගර දේපල සේරම ඉවරයි. ඒ නිශ්චිත ස්ථාන දැඩි අවධානම කියන්න ඕන ගමට ගිහිල්ලා. ස්පීකරයක් බැඳගෙන පොලිසිය, ග්‍රාම නිලධාරී, රජයේ නිලධාරී ගිහිල්ලා ගමේ පාරවල් දිගේ මේ අවධානම කියද්දි මිනිස්සුන්ගේ ඇඟට දැනෙනවා, පපුවට දැනෙනවා. මිනිස්සු ඒවට හවන් දෙනවා. මේ ටීවී එකේ වයම් පළාත අවධානම්, මධ්‍යම පළාත අවධානම් නාය යනවා කිව්වට බෑ. මාවතක ආසනේ ඉඳුල්ගොඩ කන්ද නායකයා, ඊළඟට දොඩංගස්සන්ද ආසනේ උත්සව නායකයා, කන්ද හෙන නායකයා මිනිස්සු මැරුණා. ඒ ප්‍රදේශවලට කියලා මේ දැඩි අවධානම් කියලා කියනකොට තමයි මිනිස්සුන්ට දැනෙන්නේ. නැත්තම් වයඹ පළාතට නාය යනවා කියපම බින්ගිරිය මිනිස්සුන්ට hina යනවා. මොකද එහෙ කඳු නෑ. ගල්ගම මිනිස්සුන්ට hina යනවා. එහෙ කඳු නෑ. පඬුවස් නුවර දෑසිරි මහත්තයාගේ නම් චූටි චූටි කඳු දෙක තුනක් තියෙනවා. ඒ නිසා මේවා කියනකොට ඒ දැඩි අවධානම මිනිස්සුන්ගේ දැනෙන විදිහට කියන්න ඕන. එහෙම නැතුව පොදුවේ මේවා කියලා හරියන්නේ නෑ. ඒ නිසා මේ මාධ්‍ය මර්ධනය කරලා ඔබතුමාලට වෙච්චි මේ හානිය, ඔබතුමාලට වෙච්චි ඩැමේජ් එක කව කරන්න. අනිත් එක දැන් ඔබතුමාලා හිතන්න එපා මේ ඔබතුමාලා විපක්ෂේ ඉන්නවා කියලා. ඔබතුමාලා ඉන්නේ ආණ්ඩුවේ.
දැන් ඔබතුමාලා රතුතරම මානසිකත්වයෙන් එළියට යන්න. මම දැක්ක ඊයේ ඇමතිවරු මේ බඩුවල උස්සනවා. දැන් ඇමතිවරුන්ට කරන්න තියෙන බඩුවල උස්සන එක නෙමෙයි, හාල් මිටි උස්සන එක නෙමෙයි. ගිහිල්ලා පාර සුද්ධ කරන එක නෙමෙයි, කාණු සුද්ධ කරන එක නෙමෙයි. දැන් ඔබතුමාලා හදන්න ඕනේ පාලම්. රටවල් අතර පාලම් හදන්න පුළුවන්. ජනතාවයි නිලධාරීන් අතර පාලම් හදන්න පුළුවන්. රාජ්‍ය යන්ත්‍රණයයි ගමයි අතර පාලම් හදන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරිකයෝයි අසරණ මිනිහ අතර පාලම් හදන්න පුළුවන්. අන්න ඒව හදන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා බඩු මළු උස්සන එක නෙවෙයි. අර එක බාසුන් නැහැ කෙනෙක් ගරු ඇමතුමා දැන් වාහනයක් ඇල්ලලා බාස්ලා දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා අරක ගල්ලා මේක ගල්ලා හදුවා හදා ගන්න බැරුව ගියා. එක බාස් කෙනෙක් ඇල්ලලා පොඩි තට්ටුවක් දැම්මා වැඩේ හරි ගියා. රුපියල් 50000ක් ඉල්ලුවා. ඇයි ඒ තට්ටුවට 50000ක් කියලා හැව්වා. බාසුන් නැහැ කිව්වා තට්ටු නම් ඕන කෙනෙකුට දාන්න පුළුවන්. හැබැයි හරි තැනට තට්ටුව දාන්න ඒකේ තාක්ෂණය ඒකේ දැනුම අත්දැකීම තියෙන්න ඕන කියලා. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා හරි තැනට තට්ටුව දාන්න. හරි තැනට තට්ටුව දාන්න. බඩු බලු උස්සන එකයි පාරවල් සුද්ධ කරන එකයි කාණු සුද්ධ කරන එකයි සැල්විනි ආදින එකයි පාසි ආදින එකයි නෙමෙයි මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ගේ වගකීම. මම නම් කියන්නේ මේ කැබිනට් ඇමතිවරු රීසෆල්යක් කරන්න. සභාවට මේ පිටිපස්සේ පසුපෙළ ඔය හැබැත්තේ ඉන්න 159 හොඳ දක්ෂ ඇති. මොකද්ද මේ කරන්නේ? අද ආණ්ඩුව කොහොම පැහැදිලිව අසාර්ථකයි කියලා ගමේ මිනිහා කියනවා. ගමට යන්නේ නැහැ. ගමට පණිවිඩය යන්නේ නැහැ. කළමනාකාරීත්වය පල්ලෙහාට ගිහිල්ලා නැහැ. රාජ්‍ය නිලධාරී මොනවද කරන්න ඕනේ දන්නේ නැහැ. සමහර රාජ්‍ය නිලධාරීන්ගේ කොතු කඩලා දායස ජයසර් මහත්තයා. එදා මම පහළ තලම්පල ඉද්දි හමුදා නිලධාරීන්ට මාත් එක්ක කතා කරා. රාජ්‍ය නිලධාරී මාත් එක්ක කතා කරා. මම ඉන්නවා. දකලා පොලිසිය OIC හැරලා ගියා. ගිහිල්ලා ෆෝන් එකක් කඩේ තියන් ඉන්නවා. බිංගිරි OIC. බිංගිරි එක තැනක ටෙලිෆෝන් එකකට කරන්නේ නැහැ. එක ඩයලොග් ටෙලිකොම් එක මොබිටෙල් එකක් අතට ගන්න මිනිහා ෆෝන් එක කඩේ තියන් ඉන්න කෝල් එක. මාත් එක්ක කතා කරන්න වෙයි කියලා. මොකද්ද මේ කරලා තියෙන්නේ? ආනන්ද විජේපාල මහත්තයලා කොඳු කඩලා පොලිස් නිලධාරීන්ගේ මේ වෙලාවේ දේශපාලනේ වැඩක් නැහැ. රාජ්‍ය නිලධාරී හොඳට වැඩ කරන මිනිස්සු ඉන්නවා. බිංගිරි ප්‍රාදේශ ලේකම්, මුඩුබද්දා ප්‍රාදේශ ලේකම්, ග්‍රාම නිලධාරීවරු ඊයේ පහළ තලම්පල ග්‍රාම නිලධාරීත් එක්ක අපි රාත්‍රී 9 10 වෙනකම් බඩු බෙදුවා. එයාලට ප්‍රශ්නයක් නැහැ. අපි යාළුවා බඩු එයාලට ඕනේ කාගේ හරි වැඩේ කරන්න. ඒ නිසා අද රාජ්‍ය යාන්ත්‍රණය කොඳු කඩපු ආණ්ඩුවක් තමයි ඔබතුමාලා. රාජ්‍ය යාන්ත්‍රණය කොඳු කඩලා තියෙන්නේ. තීන්දුව දෙන්න ගන්න බෑ. ප්‍රාදේශීය ලේකම්ට වියදම් කරන්න බෑ බයයි. දිසාපතිට වියදම් කරන්න බෑ බයයි. ප්‍රාදේශ සභාවේ ලේකම්ට වියදම් කරන්න බෑ බයයි. මොනවද මේ කරන්නේ?